අද දවසම වැස්ස දවසක් වගේ. ඉතින් පහුගිය දවස් ටිකේම ගොඩාක් රස්නේ කාලයක්නේ තිබුණේ. ඉතින් මේ වැස්ස හරිම සනීපයි. ඉතින් අද සතිය දවසක් මගේ චූටි පැටව් දෙන්න ප්‍රී ස්කූල් යන්න රෙඩි වෙලා ඉන්නේ. ඉතින් ඒ දෙන්නව ප්‍රී ස්කූල් එකට දාලා ඒ පැය එකහමාර දෙක කාලය මම ගත කරන විදිහ තමයි මේ වීඩියෝ එකෙන් අද ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් එයාලා දෙන්නව ඩ්‍රොප් කරාට පස්සේ ගොඩක් වෙලාවට මම ඒ පැය එකහමාර හෝ දෙක ගත කරන්නේ කොහේ හරි ඒ අවට තියෙන කැෆේ එකක. ඉතින් අදත් මම ඒ වගේ ලස්සන කැෆේ එකකට ආවා. මට හිතුණා අද මේ තියෙන වෙදර් එකත් එක්ක මේ වැස්සත් එක්ක මේ කැෆේ එක තමයි මට අද උදේ වරුව ගත කරන්න ලස්සනම තැන කියලා. ඉතින් මම අද මෙතනට ආවා. දැන් මං මගේ බ්‍රෙක්ෆස්ට් එකයි ඒ වගේම මගේ කොෆි එකයි ඕඩර් කරලා ඒ දෙක රෙඩි වෙලා මගේ ළඟට අරගෙන එනකන් ඉතින් මේ විදිහට වාඩි වෙලා ඉන්නවා. කොෆි කියන්නේ මට නම් ආගමක් වගේ. මම කොෆි වලට හරිම ආසයි. මම කොෆි ලව කෙනෙක්. ඕනම දුකකදී, ඕනම සතුටකදී, ඕනම ප්‍රශ්නකදී කොෆි එකක් මට මාව කන්ට්‍රෝල් කරගන්න උදව් වෙනවා. ඔයාලා අහලා තියෙනවද දන්නේ නැහැ. Coffee is a hug in a mug කියලා කතාවක්. ඉතින් ඇත්තටම කොෆි එකකට පුළුවන් මාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න, මාව කන්ට්‍රෝල් කරන්න, මගේ ෆීලිංග්ස් කන්ට්‍රෝල් කරන්න. ඉතින් කොෆි කියන්නේ මට මගේ ජීවිතේ ඉන්න හොඳම යාළුවෙක්. මම ගොඩක් වෙලාවට මගේ කොෆි ටයිම් එක ගොඩක් එන්ජොයි කරන කෙනෙක්. දැන් මේ ඔයගලන්ට පේන්නේ ඔයගලන් මගේ ඇනිවර්සරි වීඩියෝ එක බැලුවා නම් හස්බන්ඩ් මට දීපු ඇනිවර්සරි ගිෆ්ට් එක මේ අවුරුද්දේ. ඉතින් මම ඒකටත් ගොඩාක් ආසයි. ඉතින් ඒක නිසායි මම මේ වීඩියෝ එකේ ඔයාලට ඒක පෙන්නුවා.
මම හැම වෙලාවක්ම විඳින්න කැමති කෙනෙක්. හැම දෙයක්ම සෙලිබ්‍රේට් කරන්න කැමති කෙනෙක්. ඉතින් මම මගේ පුළුවන් උපරිමයෙන් ඒ දේවල් කරනවා. ඉතින් ඒ වගේම මම මට ලැබිලා තියෙන හැම දෙයකටම ගොඩාක් තැන්ක්ෆුල් වෙන කෙනෙක්. ඉතින් අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ තව කෙනෙක් එක්ක තරගයක් ඇති කරගන්න නෙමෙයි, තමන් කැමති විදිහට තමන් ආස විදිහට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් පරිසරයක් ගොඩනගා ගන්න එක. අපි අපේ හදවතට අවංකව ජීවත් වෙනවා නම් අපේ ජීවිතේ සතුට සැනසීම නැති කරන්න උත්සාහ කරන හැම බලවේගයක්ම ස්වභාව ධර්මයා විසින් අපේ ජීවිතෙන් ඈත් කරලා දානවා. ඉතින් ඒ දේටත් අනිවාර්යෙන්ම තැන්ක්ෆුල් වෙන්න. පැය දෙකකට පස්සේ බබාලා දෙන්නවත් අරගෙන ගෙදර ආවා. සුපුරුදු විදිහටම තාමත් වහිනවා. ඉතින් මේ සීතලයි මේ වෙද එකයිත් එක්ක මට හිතුණා තවත් රස්නෙට මොනවා හරි බොන්න තිබුණා නම් හොඳයි කියලා. උදේ කොෆි එකක් බීපු නිසා මම දැන් තීරණය කරා ග්‍රීන් ටී එකක් බොනවා කියලා. ඔයාලා මේ දකින්නේ මගේ ගෙදර මම ආසම තැනක්. ඒ තමයි මගේ කොෆි කෝන එක. මේ තියෙන්නේ මගේ මග්ස් කලෙක්ෂන් එක. ඉතින් මං මග්ස් වලට හරීම ආසයි. ඉතින් මම කොහේ ගියත් ලස්සන අන්කොමන් මග්ස් දැක්කොත් අනිවාර්යෙන්ම අරගන්නවා. මොකද මම එච්චරටම මග්ස් වලට හරි ආසයි. මගේ ළඟ ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ කලෙක්ෂන් එකෙන් මං ආසම මග් එක. ඉතින් ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් මගේ උදේ දවස ගෙවෙන්නේ. ඉතින් අදත් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you so much. ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැම දිනාටමත් ඔයාලා ප්‍රාර්ථනා කරන, ඔයාලා ආස කරන ඔයාලගේ ඒ ලස්සන ජීවිතේ විශේෂයෙන්ම ඔයාගේ පවුලත් එක්ක ලස්සනට ආදරණීයව ගෙවන්න පුළුවන් වෙන්න කියලා. ඒ වගේම ඔයාට ලැබිලා තියෙන හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්නත් අමතක කරන්න එපා. හැම වෙලාවෙම තව කෙනෙක්ව පරද්දන්න නෙවෙයි, ඔයාව දිනවන්න වැඩ කරන්න. එතකොට ඔයාගේ ජයග්‍රහණය නවත්තන්න කිසිම කෙනෙකුට බැරි වෙනවා. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අදට මේ වීඩියෝ එක ඉවර කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අලුත් දවසක ආපහු ලස්සන වීඩියෝ එකකින් ඔයාලව බලන්න, ඔයාලව හම්බ වෙන්න අනිවාර්යයෙන්ම මං එනවා. එහෙනම් ගිහින් එන්නම්.